ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා බේසිංහ. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. MKADS ගුණවර්ධනගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකාට ලබා දීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය. ගැටලු විසඳා ගැනීම දේශීය යාන්ත්‍රණයකින් සිදු කළ හැකි. මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට අවධාරණය කරයි. දෙමළ ජාතික මන්ත්‍රීවරුන් තවමත් LTTE මතවාද ගෙන යන බවට හිටපු ආරක්ෂක ලේකම්ගෙන් චෝදනා. කනිෂ්ඨ නිලධාරියෙකුට නීතිපති ධුරය ලබා දීමට ආණ්ඩුවෙන් දේශපාලනික මෙහෙයුමක්. පෙවිතුරු හෙළ උරුමයෙන් චෝදනා. MKADS ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකා මහතාට පිරිනැමීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. එය අද පස්වරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී. දවසේ පුවත. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් සිරිකොත පක්ෂ මූලස්ථානයේ වෙත පස්වරු 5 පමණ වන විට පැමිණ සිටියා. එක්සත් ජාතික පෙරමුණේ නව ව්‍යවස්ථාව සඳහා අදහස් ලබා ගැනීම සහ පක්ෂ ප්‍රතිසන්ධාන කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එහිදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළ පක්ෂයේ වැඩ බලන මහලේකම් අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා. එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කරා. මේදී තීරණය කරනු ලැබුවා එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා සරත් ෆොන්සේකා මැතිතුමාගේ නම යෝජනා කරනු ලැබුවා පක්ෂ නායකතුමා විසින්. ඒ ඒකමතිකව සම්මත කරනු ලැබුවා. ඒ අනුව එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට සරත් ෆොන්සේකා මැතිතුමා පත් කරන්න ඉදිරියේදී මහලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට යැවීමට නියමිතයි. ඒ වගේම ඉදිරියේදී දැවැන්ත ප්‍රතිසංවිධානයක් පක්ෂය තුල කිරීමටත් නව ව්‍යවස්ථාවක් පක්ෂයේ නිර්මාණය කිරීමටත් පක්ෂ නායකතුමා ඇතුළු සංවිධායකවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡා කරනු ලැබුවා. දේශීය යාන්ත්‍රණයක් තුළින් මෙරට පවතින ගැටලු විසඳාගත හැකි බව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුහට අවධාරණය කර තිබෙනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා අද පෙරවරුවේ මහනාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී. මෙරට සිව්දින නිල සංචාරයේ නිරත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද දිනේ ආරම්භ කළේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණෙමින්. දළදා මාලිගාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාව දේවර්ණ නිලමේවරයා විසින් පිළිගනු ලැබුවා. අනතුරුව සෙයිද් රාද් අල් හුසේන් කුමරු දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවා. දෙමළ සිංහල මුස්ලිම් හැම කෙනෙක් සමගියෙන් කටයුතු කරගෙන යනවා. This is what I'm seeing in Sri Lanka. ජනාධිපතිතුමා ඝාතනය කරන්න ආවේ ඝාතකයෝ සමාප දීලා තියෙනවා. අපි කාගෙත් ලොකු විශ්වාසයක් තියෙන මේ ආණ්ඩුව මේ අවුරුදු 25 30 සිද්ධියේ පාලනයේ යුද්ධේ මේ අවුරුදු දෙක තුනෙන් ඕවා ඔක්කොම සම්පූර්ණ කරන්න අපහසුයි. විශේෂයෙන් විදේශීය රටවල පරීක්ෂණ පවත්වන්නට වඩා හොඳ මෙහිම යාන්ත්‍රණයක් හදලා කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. I'm very grateful and honored for this. මෙහිදී මල්වතු මහනාහිමියන් සෙයිද් රාද් අල් හුසේන් කුමරුහට සිහි වටන කිහිපයක්ද පිරිනැමුවා. අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදාසි මහනාහිමියන් බැහැදැකීමට පැමිණියා. එහිදී මහනාහිමියන් පිරිත් සජ්ජායනය කර සෙයිද් රාද් අල් හුසේන් කුමරුට ආශිර්වාද කළා. කෙසේ වෙතත් මෙහිදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හා අස්ගිරි මහනාහිමියන් අතර පැවැත්වෙන හමුව වාර්තා කිරීමට එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ නිලධාරීන් මාධ්‍ය වෙතින්ට අවස්ථාව ලබා දුන්නේ නැහැ. Calling media also. There is no media here. I'm from the UN. No.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හා අස්කිරි මහනාහිමියන් අතර විනාඩි 40ක පමණ කාලයක් සාකච්ඡා පැවැත්වුණා. Listen very carefully. මම මහානායක හිමිවරුන්ගේ මඟ පෙන්වීම සහ යෝජනාවන්ට ඉතා සාවධානව කන් දුන්නා. උන්වහන්සේලා මුණ ගැසීම මා ලද ගෞරවයක්. I had the privilege and honor of meeting today. එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නිලධාරිනී මහනුවර මාධ්‍යවේදීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරා. ඔබතුමා ඒ පිළිබඳව මොකක්ද කියන්නේ ජගත් මානව හිමිකම් කොමසාරිස් ජනරල්තුමා විදියට? And the UN office in Colombo, they put them out. No, we always have a press event. අපි සෑම හමුවීමක අවසානයේම මාධ්‍යයට කතා කරනවා. ඒ වගේම මේ සමස්ත සංචාරයම අවසන් කරලා අපි ප්‍රධාන හමුවක් පවත්වනවා. ඒකට මම ඔබ සැමට ආරාධනා කරනවා. ඔබ සැමගේ සියලු ප්‍රශ්න එහිදී නගන්න පුළුවන්. Thank you so much. කරුණාන්විත කොමසාරිස්තුමෙක් කියන බව අපිට ආමත්ම හොඳට වැටහුණා. ඔබේදී යාන්ත්‍රණයක් තුළ අපි තියෙන කටියේසු ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් බව එතුමාට අපි තාමත් හොඳට පැහැදිලි කරලා කියලා දුන්නා. අපේ අන්තර එතුමා එකඟ වුණාද ඒකට? ඔබ එහෙනම් මොකද කොහෙන්ද පුළුවන්ද? මම කතා කරනකොට. ඒ කටේ සිද්ධ කිරීමට එතුමා බලාපොරොත්තු වෙනවා සූදානම් වෙනවා කියලාත් කිව්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අද පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම්වරයා හා ත්‍රිවිධ හමුදාපතිවරුන් හමු වී සාකච්ඡා පැවැත්වුවා. අනතුරුව ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතින් හමු වී සාකච්ඡා කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද ලිපියක් බාර දුන්නා. එහි රටේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි යුක්ති සහගත සහ සාධාරණ නොවන ආකාරයට සිදු කරන බැදිකත්වීම් හෙලා දකින බව ඇතුළු කරුණු 8ක් ඇතුළත්. අදාළ ලිපිය බාර දීම සඳහා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් බන්දුල ගුණවර්ධන සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත පැමිණියා. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, පිවිතුරු හෙළවුරුමේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් සහ සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ඩුරේ යන මහතුරුන් මෙම ලිපියට අත්සන් කර තිබෙනවා. කුමාරයාගේ ගමනට අපි ඒකට විරුද්ධයි. විදේශීය විනිසුරුවරුන් නැතුව, විදේශීය මැදිහත්වීමක් නැතුව අපේ මේ ප්‍රශ්නය අපේ රටේම අපිට විසඳ ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රණවිරුවන් එක්ක විශාල සේවාවක් කරලා අපේ රට අපිට ගලවලා දුන්නේ. නැත්තම් අද ඕගලන්ටවත් මෙහෙම ඉන්න බෑ. ඕගලා එනම් බයේ මෙලහ කරලා තින්නේ පාසලයක් දැක්කත් දුවනවා. ඉතින් ඒ නිසා අපේ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන්. මේ කොමසාරිස්තුමාගේ වාර්තාව ලෝකයේ වෙන රටකට මීට පෙර අනුගමනය නොකළ ආකාරයේ ක්‍රියාපිළිවෙතක් තමයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ. යුද්ධමය කාල පරිච්ඡේදය තුලදී නන්නාඳුනන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මත පදනම් වෙච්ච වාර්තාව අපි ප්‍රතික්ෂේප කරන අතර රටේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි යුක්ති සහගත සාධාරණ නොවන ආකාරයට මැදිහත්වීම් හෙලා දකින්න බව තමයි අපි මේ ලිපිය සඳහන් කරලා තියෙන්නේ. මේ අතර හම්බන්තොට ලුණුගම් විහෙර ප්‍රදේශයේ ඊයේ පැවති රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ පැමිණීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් මේ කාලේ එනවා අර හුසේන් කුමාරයා. ඇයි එන්නේ? යුද අපරාධ අධිකරණ අපේ රණවිරුව ගෙනියන වැඩේ ලාස්ති කරා. දැන් මේක වහගන්න යෝෂිත රාජපක්ෂව දැම්ම හිරේ. තව 4 දෙනෙකුත් එක්ක. දැන් මේ ඔක්කොමලා හුසේන් කුමාරයා අමතක කළා CSN එක ගැන තමයි කතාව. IT ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයයි UN එකේදී නිව්යෝක් වල දාපු ඒකාබද්ධ කිවිසුම මත තමයි අද මේ කටයුතු කරන්නේ. මහින්ද රාජපක්ෂගේ පලි ගන්නවා, මහින්දගේ හොරු අල්ලනවා කිය රට දෙකට බෙදා ඉඳ තියන්න බෑ. දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තවමත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ LTT සංවිධානයේ මතවාද බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ ආරම්භක අවස්ථාවට අද කොළඹදී එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. රණවිරු දඩයම නවතුන යන්න තේමා කරගනිමින් මහජන පෙත්සමකට අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමේ ආරම්භක වැඩසටහන අද පෙරරුවේ කොළඹ ලෝටස් පාර සම්බුද්ධාලෝක විහාරයේදී සිදු කෙරුණා. ඒ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඊට ප්‍රථමයෙන් අත්සන් තැබුවේ හිටපු ජනාධිපතිවරයායි. බලාපොරොත්තු වෙනවා ඒ ජිනීවා සමුළු යෝජනා වලියට අත්සන් කරපු අයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. මේ කරන්නේ පරිගැනීමක්. රාජපක්ෂ බවුලෙන් පැනගෙන පරිගැනීමක්. මේ ඊනියා යහපාල ආණ්ඩුව විසින් රට ඉවරයි. රටේ කිසිම සංවර්ධනයක් නැහැ.
රටේ ඉසි වැඩපිළිවෙලක් නැහැ. බොරු කියන එක පමණයි. මේවා දැක බලාගෙන හැමදාම අපිට ඉන්න බෑ. අපිට වැඩපිළිවෙලක් ඕන කියලා රටේ හැමතැනම ජනතාව එකහඬින් කියනවා. අන්න ඒ ජනතා නියෝජනය මේ බෙසම් මගිනුත් අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද බොහෝ දේවල් සිදු කරන්නේ සංහිඳියාවක් ඇති කරනවා කියන දෙය ඉදිරිපත් කරගෙන. බහුතරයකට සැක උපදවන දේවල් සිද්ධ කරලා සංහිඳියාවක් ඇති කිරීමට පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේවට මූලික වෙලා තියෙන්නේ LTT ඩයස්පෝරාව කරගෙන යන බලපෑම්. අපිට ජනාධිපතිතුමා අගමැතිතුමා කරන කතා වලින් පැහැදිලි නැහැ මොකද්ද ක්‍රමවේදය කියලා. දවසකට එකක් කියනවා, තව දවසකට තව එකක් කියනවා. ඒක පරස්පර විරෝධී. හුසේන් කමුරු ලංකාවේ ජීවත් වෙලා නැහෙනි. මේක දවසක් ලංකාවට ඇවිල්ලා කොහොමද මේව හිතන්නේ? කවුද ඒගොල්ලන් හම්බ වෙන්නේ? පුහුණු කරපු කතා දෙන පුද්ගලයන් හම්බ වෙලා පුළුවන්ද හුසේන් කමුරුට ලංකාවේ වෙච්ච සිද්ධීන් ගැන අවබෝධයක් ඇති කරගන්නට? මහා විහිළුවක්. දෙමළ ජනතාව නියෝජනය කරන මේ മന്ത്രിවරු ඇත්තටම LTT ප්‍රභාකරන් පත් කරපු පුද්ගලයා. එය ප්‍රජාතන්ත්‍රවාදී නායකින් නෙමෙයි. තවම ගෙනියන්නේ LTT සංවිධානයේ මතවාද. මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයේ තවත් අදියරක් මහරගම සහ හෝමාගම නගරවලදීද අද සිදු කෙරුණා. යුද අපරාධ පිළිබඳව නැගෙන චෝදනා ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය හරහා විසඳාගත යුතු බව ජාතික හෙළවුරුමේ මහලේකම් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ රට තුල නීති විරෝධී ත්‍රස්තවාදී යුද්ධයක් ගෙනිච්ච LTT ඒ අනුව යුද අපරාධ බරපතල ලෙස සිදු කරේ ඔවුන්. ඒ නිසා සැමට සමානව සලකන අධිකරණ පද්ධතියකින් විතරයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒක ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුල විසඳාගත යුතු ප්‍රශ්නයක් හැටියටයි අපි දකින්නේ. පොදු සමාවක් නොදී පොදු සමාවක් දීලා ඉවරයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී 나යකයා වන රාම් නගුලන් ඇතුළු 12260ක් නිදහස් කළා. කිසිම නඩු විභාගකින් තොරව. ඉතුරුලා ඉන්න 260ක් ගැන තමයි ඔය කතා කරන්නේ. කාට හරි අවශ්‍ය නම් මේ නඩු විභාග මුල ඉඳන් අහන්න. එහෙමනම් සිද්ධ වෙනවා ඒ නිදහස් කරපු ඒ 12260ත් අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ පරීක්ෂණ කරන්න. ඒකෙන් මේ රටේ සාමයට කිසිම ආකාරයක හොඳ තත්ත්වයක් උදා වෙනවා ඉදිරි ගමනක් ඇති වෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. යම් යම් පුජ්‍යලික අපරාධ සිද්ධ වුණා පහුගිය කාලේ. ඒ අපරාධ විමර්ශනය කළාට කිසිම වරදක් නැහැ. ඒ තුලින් රණවිරුවන්ගේ කීර්තිනාමය ආරක්ෂා වෙනවා. විදේශීයන්ගේ සහභාගීත්වයෙන් මේ අධිකරණය ස්ථාපිත කරොත් හෙළවුරුමේ එවැනි අධිකරණයක් මේ රටේ පිහිටවීමට අවශ්‍ය නැහැ. මේ රටේ අධිකරණය හොඳටම ප්‍රමාණවත්. විදේශීය විශේෂඥයන්ගේ උපදෙස් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් ගත්තා. විශේෂයෙන්ම පරණගම කොමිසමට විදේශික විශේෂඥයෝ 3 දෙනෙක්ගේ වාර්තා සකස් කරගත්තා. යම් යම් තාක්ෂණික උපදෙස් ගැනීමේ වරදක් නැහැ. LCD එක සම්බන්ධව පොදු විපක්ෂය ඇතුළු කණ්ඩායම අර පොල් ගැසීම සම්බන්ධව ඔබතුමාගේ අදහස කොහොමද? ඊට අමතරව චෝදනා කරන හොරපොල් අරගෙන මෙහෙම ගැහුවා කියලා මොකක්ද? මට ඒ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. රටේ ජාතික ධනය මංකොල්ල කාපු හොරුන්ට එරෙහිව ගෙනියන අරගලයට සටන් විරාම ඇති කරන්න අපි ඉඩ තියන්නේ. අද සමහරුන්ට ඕනේ තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කරලා මේ අරගලයට සටන් විරාම ගේන්න. ඒකට සටන් විරාම නැහැ. තම පදයට නටන කනිෂ්ඨ නිලධාරියෙකුට නීතිපති ධුරය ලබා දීමට ආණ්ඩුව දේශපාලනික මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළවුරුමේ මහලේකම් උදේගමන් පිළ මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. නීතිපති තනතුර ජ්‍යෙෂ්ඨත්වය අනුව හිමි වේ යුත්තේ සොලිසිටර් ජෙනරාල්වරයාටයි. සුවද ගම්ලත් මැතිතුමා ඍජු අවංක දේශපාලකයන් ඉදිරියේ කොන්ද නොනමන නිලධාරියෙක් වීම අද නීතිපති ධූරයට නුසුදුසුකමක් වෙලා තිබෙනවා. මෙගා ඩීල් ගැන කතා කරපු ඇමතිවරු දෙන්නෙක් සාක්ෂි නැතුව නඩු පවරන්නට කියලා බලපෑම් කරද්දී ඒක සොලිසිටර් ජෙනරාල්වරයා විදියට සුවද ගම්ලත් මැතිතුමන් ප්‍රතික්ෂේප කරපු නිසා සුවද ගම්ලත් මැතිතුමාට නීතිපති ධූරය ලබා දෙනවා වෙනුවට තමන්ගේ පදයට නටන කනිෂ්ඨ නිලධාරියෙක් එතනට පත් කර ගැනීමේ දේශපාලන මෙහෙයුමක් ආරම්භ කරලා තිබෙනවා. ස්වාධීනය සම්මත ව්‍යවස්ථාදායක මණ්ඩලය තමයි මෙගා ඩීල් ගැන කතා කරලා සුවදගම්ලත් මැතිතුමාගේ අවංකභාවය නිසා ඌට ඒ ලබා නොදිය යුතුයි කියන සටන කරන අය. ඉතින් ස්වාධීන කොමිෂන් සභාව බී වෙයි. පොලිසිය ස්වාධීන නම් හිරුනිකාට එක නීතියකුත් යෝෂිත රාජපක්ෂට තව නීතියකුත් ක්‍රියාත්මක වෙයිද? ඒකාබද්ධ විපක්ෂයේ එකමුතුවෙන් ගොඩනැගීමට නියමිත නව සංධානය පිළිබඳවද මෙහිදී ගමන් පිළ මහතා අදහස් පළ කළා. අගෝස්තු මාසයේ ඉඳන් අපි කිව්වේ නව සංධානයක් එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බහුතරයට පක්ෂයක් නැහැ. ගමන යන්න එන්න ඕනි. වාහනයක් නැහැ. ඒ වාහනේ තමයි දැන් මේ හදන්නේ. ඒතර මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ වෙන වැඩක්. ඒ පක්ෂය හැදුනම ඒ පක්ෂෙත් එකතු කරගෙන අපි රට දිනන සංධානය හදන්න බලාපොරොත්තු වෙනවා.